හරි. අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය පෙළ පේපර් එකට එන මේ වගේ VGA භාග ගාණක් හදන්නේ කොහොමද කියලා. දැන් මේක එක ගාණක් හැම විභාගෙම මේ විදිහම ගණන් එන්නේ නැහැ. එක එක ටයිප් එකේ VGA භාග ගණන් එනවා. හරිද? ඒතර VGA භාග එකතු කිරීම අඩු කිරීමෙන් එනවා. ඊට අමතරව VGA භාග ගුණ කිරීම බෙදීමෙන් එනවා. හරිද? ඒතර මේක අඩු කිරීම සම්බන්ධ ගැටලුවන්නේ. පොඩ්ඩක් බලමු කොහොමද මේ අඩු කිරීම සම්බන්ධ ගැටලුව හදන්නේ. කට්ටිය කරන වැරදි කීපයක් තියෙනවා. ඒ වැරදි ටිකත් පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? එතකොට අපි මේ වගේ භාග ගාණක් දුන්නත් සාමාන්‍ය භාග ගාණක් දුන්නත් හදන ක්‍රමවේදයක් තියෙනවා. හරිද? අපි උදාහරණයක් විදිහට ගමු දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එක කියලා. හරිද? එතකොට ඔන්න අපිට තියෙනවා දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එක කියලා මම මේ නිකන් උදාහරණයකට අරගත්තා. හරිද? මේ වගේ සාමාන්‍ය භාග ගාණක් අපි මුලින්ම හදන්නේ 6 වසරේදී. හරිද? එතකොට මේ වගේ භාග ගාණක් හදනකොට අපි අනිවාර්යෙන් අරගන්න ඕනේ මොකද්ද? පොදු හරයක් අරගන්න ඕනේ 6 වසරේදී නම් ඉගෙන ගන්නවා මේ දෙන්නම සමාන කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි තුල්්‍ය භාග ක්‍රමයට පොඩ්ඩක් මේක වෙනස් කරගන්නවා බා. හරිද? ඒ කියන්නේ දෙකේ ඉලක්කමයි තුනේ ඉලක්කමයි දෙන්නටම පොදුවේ ලියා ගන්න පුළුවන් ඉලක්කම් බවට පත් කරගන්න. හරිද? ඒ ඉලක්කම මොකද්ද? 6යි කියලා අපි දන්නවා. මේක අපි 6 වසරේදී ඉගෙන ගන්නවා 6යි කියලා. හරිද? එහෙනම් අනිවාර්යෙන් මේ වගේ VGA භාග ගානක් හදනකොටත් අනිවාර්යෙන් අපි අරගන්න ඕනේ මොකද්ද? පොදු හරයක් අරගන්න ඕනේ. තේරෙනවද කතාව? හරි. සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදන්නේ කොහොමද ඊට පස්සේ අපි? මේක 6 වසරේදී කරපු ක්‍රමේ නැතුව අපි පොඩ්ඩක් එතනින් එහාට කතා කරන ටිකක් සංකීර්ණ විදිහට බලමු. 6 වසරේ විදිහට නැතුව. අපි කරන්නේ 6ට දෙකේ ගොඩවල් බලන එකනේ. 6ට දෙකේ ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. ඇත්තටම ඔය 6ට දෙකේ ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්නේ කොහොමද? 6 දෙකෙන් බෙදලා. 6 දෙකෙන් බෙදුන උත්තරේ කීයක්ද? 3ක් එනවනේ. 6ට දෙකේ ගොඩවල් එන 3යි. ගන්නෙ කොහොමද? 6 දෙකෙන් බෙදලා. ඒන තුනේ ඉලක්කම් වැඩි කරනවා නම් අපි ලවෙන් 3 අරක් එක 3යි කියලා උත්තරේ ගන්න. ඒ ක්‍රමයම තමයි අපි මෙතනත් පාවිච්චි කරන්නේ සුළු කරන්න. අපිට ඕන නම් පුළුවන් අර චූටි කාලේ 6 වසරේදී ඉගෙන ගන්න පල්ලෙහාත් 3යි b කරගෙන මෙයත් 3යි b කරගන්න. පල්ලෙහා 3යි b මෙයත් 3යි b කරගන්න නම් 3න් වැඩි කරන්නනේ ඕනේ. පල්ලෙහා විතරක් 3න් b වැඩි කරලා හරියනවද? බෑ. මේ භාග ගානේ උඩයි යටයි දෙකම 3න් වැඩි කරගන්න ඕනේ. ඒ දෙක කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට සාමාන්‍ය විදියට 3යි b සහ b කියන එකේ පොදු හරය අරගෙන මෙන්න මේ ටයිප් එකට සුළු කරගෙන යන්නත් පුළුවන්. අපි ඒ ක්‍රමයට යනවා. 3යි b සහ b කියන එක ගත්තාම ඔයාලා 10 වසරේදී ඉගෙන ගන්නවා VGA පදවල කුඩා පොදු ගුණාකාරය කියලා පාඩම. ඒ කියන්නේ මේක සාමාන්‍ය පොඩිම ගාන. දැන් ඔයාලා O-level paper එකේ කුඩා පොදු ගුණාකාරය වන්න ගානකුත් එනවා. හරිද? VGA ප්‍රකාශන VGA පදවල නැත්තම් ප්‍රකාශනයක් වගේ දෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ වගේ ගණන් හදපු කෙනෙක්ට මේ වගේ ගණනක් දැක්ක ගමන් තේරෙනවා මේ දෙන්නගෙම පොදු හරය විදිහට අපිට ගන්න වෙන්නේ කීයයි කියලා 3යි b කියලා. තේරුණා කතාව? හරි. එහෙනම් ඔන්න අපි පොදු හරය 3යි b කියලා ගත්තා. මේක ගන්න ක්‍රම ඕනි තරම් තියෙනවා. අපිට බෙදීමේ ක්‍රමෙන් අර පල්ලෙහාට බෙදලා ගන්නත් පුළුවන්. නැත්තම් බල විදිහට ලියලා ඉවරලා වැඩිම බල තියෙන සෙට් එක අරගන්නත් පුළුවන්. හරි. මම ඒ කතන්දරේ මෙතන කියන්න යන්නේ අපි පොදු හරය 3යි b කියලා නම් මේක සුළු කරගෙන යන්න. මේක කියලා දෙන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒක මෙන්න මෙතන තියෙන උඩ සුළු කරගෙන යනකොට. ලවේ. හරිද? දැන් අපි මෙතන කරේ 6ට දෙකේ ගොඩවල් 3යි කියලා අරන් 3 අරක් එක 3යි කියලා ගත්ත එකනේ. ඒ දෙයම මම මෙතනත් පාවිච්චි කරනවා. 3යි b ට 3යි b ගොඩවල් බලන්න. 6ට දෙකේ ගොඩවල් බැලුවේ 6 දෙකෙන් බෙදලා නම් 3යි b ට 3යි b ගොඩවල් බලන්න කොහොමද? 3යි b කියන එක්කෙනා 3යි b ගෙන් බෙදලා. උත්තරේ බිඳුවක් කියලා නේද? නෑ බිඳුවක් එන්නේ නැහැ. 3ට 3 කැපෙනවා 1යි b ට b කැපෙනවා 1යි. b බෙදීම b කියන්නේ 1යි 3 බෙදීම 3 කියන්නේ 1යි. ඒතර උත්තරේ එකක් කියලා එන්නේ. ඒක වැඩි වෙනවා 5යි. ඒතර 1 කරක් 5 5යි කියලා එන්නේ. ඊළඟට දාන්නේ මොකද්ද? අඩු කිරීම අපි දාගන්න. හරිද? කලින් විදිහමයි. දැන් මේ සාමාන්‍ය භාග ගන්න හදන්නේ 6ට දෙකේ ගොඩවල් 3යි කියලා අරන් 3 අරක් එක 3යි. ඊට පස්සේ 6ට 3ේ ගොඩවල් 2යි දෙවරක් එක 2යි කියලා අරගන්න. මැද ලකුණ එකතු කිරීම. 6ට 3ේ ගොඩවල් බලන්නේ කොහොමද එන? ඒත් 6 3ෙන් බෙදලා තමයි 2යි කියලා ගන්න. ඒ ක්‍රමෙම පාවිච්චි කරනවා මෙතනත්. මම මේ කම්පෙයාර් කර කර යන්නේ මේ දෙක සුළු කරන්නේ එකම ක්‍රමය කියලා කියන්න විතරයි. නැත්තම් මේ වගේ ගානක් හදන්න අපි මෙච්චර වෙලාවක් ගන්නෑ. උපරිම විනාඩි 1කමාරක් විතරයි ගන්න. තේරුණාද? මොකද අපිට O level paper එකේ first paper එකට හම්බෙන්නේ පැය දෙකයි. ඒතකොට ඔය පැය දෙකේ අපි කෙටි ප්‍රශ්න 25ක් ලියන්න ඕනේ. ওই 25ට අපි උපරිම වශයෙන් ගන්න විනාඩි 45ක් විතරයි. තේරුණාද? ඒක ඔයාලා time manage කරද්දී පුරුදු වෙන්න ඕනේ දෙයක්. තේරුණාද? හරි. එහෙනම් අපි ඔන්න ඊළඟට බලනවා 3යි b ට b කියන කොටවල් කීයක් තියෙනවද කියලා. මම බලනවා 3යි b ට b කොටවල්. බලන්නේ කොහොමද 3යි b b වලින් බෙදලා. b ට b කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද? 3. එහෙනම් 3යි b ට b කොටවල් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ 3 වැඩි වෙන්න ඕනේ එකරින b වලින්. මොකද මෙතන ප්‍රකාශනයක් විදියට තියෙනවා. 3 වැඩි වෙන්නේ එකරින b වලින්නේ. මේ ක්‍රමයට ලියුවොත් කොහොමත් වැරදි. මෙතන ප්‍රකාශනයක් තියෙන ඉඳ අනිවාර්යෙන්ම අපි මොකක්ද දාගන්න ඕනේද? වරහණක් දාගන්න ඕනේ. තේරෙනවද කතාව? මෙතන 3 ඉලක්කමක් ආවේ නැතුව එක විතරක් ආවත් අපි වරහණක් දාගන්න ඕනේ. ඒකට හේතුව මේ දෙන්න මොනවා කරන්නත් තියෙන අපිට? අඩු කරන්න තියෙන. අඩු කිරීමකදී අනිවාර්යෙන් දෙවෙනියට ප්‍රකාශනයක් තියෙනවා නම්
ඒ ප්‍රකාශනයට මොකක්ද දාගන්න ඕනේ? වරහණක් දාගන්න ඕනේ නැත්නම් සුළු කිරීම වර්ධිනවා. ඇයි වර්ධින්නේ කියලා බලා ගන්න මේ ඍණ සංඛ්‍යාවෙන් මේ ඇතුලේ පද ඔක්කොම සුළු වෙන්න ඕනේ. එතකොට මේ ඍණයි මොකක් වෙනවද? ධන වෙනවා. තේරුණාද? ඒක සමහර කට්ටියට පේන්නේ නැහැ. වරහණක් දාගත්තේ නැතුණා නිකම්ම ඍණ 3යි b කියලා දාලා ඉරි ගහලත් යනවා. හරිද? දැන් අපි මේ ලවය පොඩ්ඩක් සුළු කරගමු. තව ටිකක් සුළු කරන්න පුළුවන්. හරි. පහේ ඉලක්කම තියෙනවා. ඍණ 3ෙන් වැඩි වෙන්න ඕනේ මෙන්න මේ පද දෙක. ඍණ 3ක් එකෙන් වැඩි වෙද්දි කීයක්ද දෙන්නේ? ඍණ 3යි. 3 වරක් එක 3යි ඍණයි ධනයි ඍණ කියලා එනවා. තේරුණාද? ඊළඟට 3 b වලින් වැඩි වෙද්දි කීයක්ද දෙන්නේ? 3යි b කියලා එනවා. මේ ඍණයි ගුණ කරාම ලකුණ මොකක් වෙනවද? ධන ලකුණක් වෙනවා. ඔන්න ඔය හේතුවින්ද තමයි අපි වරහණක් දාගෙන සුළු කරගෙන යන්නේ. තේරුණාද? හරි. පල්ලෙහා 3යි b එක එන්නම තියෙනවා. දැන් බලන්න ඕනේ අපිට අවසාන උත්තරේ ගන්න මොකද්ද තව සුළු කිරීමක් කරන්න පුළුවන්ද බැරිද කියලා. තව සුළු කිරීමක් කරන්න පුළුවන් එකට හේතුව මෙතන ඉලක්කම් සහ VGA පදන තියෙන්නේ. අපි හැමෝම දන්න දෙයක්. ඉලක්කණුයි VGA පදයි එකතු කරලා අඩු කරලා තනි උත්තරයක් ගන්න බෑ. එහෙනම් අපිට මේකේ ඉලක්කම් දෙක වෙනම සුළු කරන්න වෙනවා. VGA පදේ වෙනම තියාගන්න වෙනවා. ඉලක්කම් දෙක සුළු වෙද්දි මොකද්ද වෙන්නේ? 5න් 3ක් අඩු වෙන එකක් නෙවෙන්නේ. 5න් 3ක් 2යි. හරිද? අවසානට ඉතුරු වෙන්නේ ධන 3යි B1. මේ දෙන්න එකතු කරලා 5යි b කියලා එහෙම ලියන්න බෑ. ඒත් කට්ටිය කරන වැරද්දක්. මේක දැක්ක ගම එකපාරට 5යි b කියලා ලියනවා. ඉතින් අවසාන උත්තරේට ලකුණක් නැති වෙනවා. මේ වගේ කෙටි ගානකදී සුළු කිරීමට එක ලකුණයි අවසාන උත්තරේට ලකුණක් හම්බ වෙන හින්දා හරියට මේ ටික සුළු කරලා තිබ්බොත් එක ලකුණක් ගන්න පුළුවන්. හැබැයි මේ වගේ ලේසි කතාවකදී අවසානට 3යි b දන දෙක 5යි b කියලා ලියලා ලකුණක් නැති කරගන්න ඕනේ නැහැ. ඒ නිසා හරියට සුළු කිරීම ඉගෙන ගන්න දැනගන්න. ඉලක්කමකට VGA පදයක් එකතු කරලා තනි උත්තරයක් ගන්න බෑ කියන කතාව. හරිද? අපිට පුළුවන් වෙන්නේ එක සමාන VGA පද එකතු කරන්න අඩු කරන්න විතරයි. තේරුණාද? මෙතන 2යි a ධන 3යි b කියලා තිබ්බත් සමහර අය ලියනවා 5යි ab කියලා. එහෙම ලියන්නත් බෑ. හරිද? එකතු කරන අඩු කරන කතන්දරයේදී එක සමාන VGA පද විතරයි එකතු අඩු කරන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ. ඊට අමතරව ඉලක්කමකට VGA පදයක් එකතු කරන්න බෑ කියලා ඉගෙන ගන්නත් ඕනේ. අවසානට යට ඉතුරුනා 3යි b කියලා එකක්. මෙයා තමයි අවසාන උත්තරේ වෙන්නේ. මෙහෙම ලියලත් ආපහු කරන වැරද්දක් තියෙනවා. මොකද්ද? 3යි b ට 3යි b කපලා 2යි කියලා උත්තරේ ලියන අයත් ඉන්නවා. එහෙම කරන්න බෑ. හේතුව මෙතන පද දෙකක එකතු කිරීමක් තියෙනවා. ඒ දෙන්නම තමයි බෙදලා තියෙන්නේ 3යි b එකෙන්. නැතුව 3යි b විතරක් 3යි b වලින් බෙදලා නැහැ. අවසාන උත්තරයක් ආව නම් 3යි b බෙදීම 3යි b කියලා ආ උත්තරේ 1යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? හැබැයි මේ වගේ තැනක 3යි b ට 3යි b කපන්න බෑ. ඒවා සුළු කිරීම වලින් ඔයාලා ඉගෙන ගන්න ඕනි කාරණා. තේරුණාද කතන්දරේ? හරි. එහෙනම් අපි මේ වගේ තව ගානකින් තව වීඩියෝ එකකින් හම්බෙමු. හරි. අදට මේ දැනට මේ වීඩියෝ එක අපි නතර කරලා තව වීඩියෝ එකකින් මේ වගේ තව අලුත් ගානකින් සෙට් වෙමු.